වෙන්න. find my way ඔයාලා back සෙට්ලා home. ඉන්නේ මගේ අලුත් I can YouTube channel always එකට. find my අද way මම back මේක home. කියලා දෙන්න හදන්නේ ලේසියෙන් සහ පහසුම විදිහට වන් ටැප් ගන්න විදිහ. එහෙනම් වීඩියෝ එක ඇතුලෙන් සෙට් වෙමු. එහෙනම් දැන් බලමු ලේසියෙන්ම සහ පහසුම විදිහට හෙඩ්ෂොට් එකක් ගන්න විදිය. මුලින්ම හෙඩ්ෂොට් ගන්න ලේසි ගන්ධයක් තෝරගන්න ඕන. ගොඩක් ලේසි වෙන්නේ ඩෙසර්ට් එකයි වුඩ් පැකර් එකයි විතරයි. ඒ දෙක ගොඩක් හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න ලේසි. අපි මේ හෙඩ්ෂොට් ගහද්දී මුලින්ම කරන වැරදි දෙකක් තමයි රන් බටන් එක උඩ රන් බටන් එක ටච් කරන ගමන් ෆයර් කරන එක. එතකොට මේ කිසි විදිහකට හෙඩ්ෂොට් එකක් ලේසියකට ගහ ගන්න බෑ. ගහ ගන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් පුරුදු කෙනෙක්ට ගහ ගන්න පුළුවන්. අනිත් අයට පොඩ්ඩක් පුරුදු වෙන කට්ටියට අමාරුයි. ඒකින්ද මේ රන් බටන් එක අතෑරලා ෆයර් බටන් එක මම ওই තලින් දාලා තියෙන විදිහට උඩට උස්සන්න ඕන. එතකොට නිකම් හෙඩ්ෂොට් එකක් වදිනවා. දැන් මම දැන් මේ කරන විදිහට ඔයාලත් කරලා බලන්න. තව දෙයක් තමයි අපිට දැන් කැමති විදිහට අපිට හෙඩ්ෂොට් එකක් ලේසියෙන් ගහ ගන්න පුළුවන් විදිහට අපේ සෙන්සිටිව් ටික හදා ගන්න ඕන. සමහර කට්ටිය සෙන්සිටිව් සල්ලි දීලා ගන්නවා. ඒකට ඒක වැඩි සාර්ථක නෑ මේ. ඒකින්ද අපි කැමති විදිහට අපිට හරියන විදිහට තමයි අපි සෙන්සිටිව් හදා ගන්න ඕන. මම මේ දැන් හදන විදිහ මේ ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලගේ විදිහකට ඔයාලා හදා ගන්න ඕන. තව දෙයක් තමයි ඔයාලගේ ෆයර් බටන් එක ඔයාලගේ මහපට කිල්ලට හරියට සෙට් වෙන ගානට වල තියාගන්න ඕන. ඩිසර්ට් එකෙන් එහෙම හෙඩ්ෂොට් ගහද්දී වැඩිය ෆයර් බටන් එක තද කරලා උස්සන්නේ නැහැ. ලාවට තමයි උස්සන්න ඕන. එතකොට තමයි කෙලින් එනිමියාගේ ඔළුවට එම් එක යන්නේ. තව දෙයක් තමයි මේ ෆයර් බටන් එක රතු පාට ඩොට් එක රතු වුණ ගමන්ම අපි උඩට උස්සන්න ඕන එනිමියා ගාවට ගිහිල්ලා. එතකොට තමයි අපිට හෙඩ්ෂොට් එක ලේසියෙන් ගහ ගන්න පුළුවන්. අදත් යන මෙතන වීඩියෝ එක නතර කරනවා. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එක තෝල් දාන්න තියන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ ඉක්මනටම එනවා. like එකක් දාගෙන යන්න, comment එකක් දාන්න යන්න. එහෙනම් අදින් සමු ගන්නවා.